ආයුබෝවන් සුබ දවසක් හැම දිනාටම. අද මම ටිකක් වෙනස් විදිහේ කවුරුත් නොකරන විදිහේ දෙයක් කරන්නයි යන්නේ. මම හිතනවා මේ දේ කළාට පස්සේ ගොඩක් අයට මේ ට්‍රේඩින් සම්බන්ධව තිබුණ ප්‍රශ්න ගොඩක් විසඳෙයි කියලා. හරි අපි දැන් මාතෘකාවට එමු. ඔයාලා දැන් දන්නවනේ මේ ලංකාවේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක ගොඩක් ප්‍රසිද්ධයිනේ. එතකොට අපි YouTube එකට ගියත්, Facebook එකට ගියත්, TikTok එකට ගියත් මේ ගැන අපිට වීඩියෝස් පෝස්ට් එහෙම ගොඩක් දැක ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන කාරණාව තමයි අපිට මේ ට්‍රේඩින් කරන මිනිස්සුන් ගැන මේ බලා ගන්න තියෙන මේ ට්‍රේඩින් උගන්වන සහ ට්‍රේඩින් වලට සම්බන්ධ සර්විස් ලබා දෙන පුද්ගලයෝ තමයි අපිට ගොඩක්ම මේ බලා ගන්න පුළුවන්. දැන් TikTok එකට එහෙම ගියාම ගොඩක් ඉන්නේ මේ සල්ලි විතික නම් පෙන්නනවා, අපි මෙච්චර ප්‍රොෆිට් කරා කියලා කියනවා. ඉතින් ඕගොල්ලොත් අපින් ඉගෙන ගන්න එන්න මෙහෙම කියලා හරි ගොඩක් මාකටිං යනවනේ. එතකොට දැන් මේ සමාජයේ කතා බහක් තියෙනවා මේ ඔක්කොම කරන්නේ බොරු, එතකොට මේ උගන්නනවා කියලා කරන්නේ සල්ලි අරගන්න එක විතරයි, මිනිසුන් අමාරුවේ දානවා, මේ වගේ කතන්දර ගොඩක් දැන් සමාජගත වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු කියනවා මේ ට්‍රේඩින් කියන්නේ බොරුවක්, මේකෙන් හම්බ කරන්න බෑ, මේ හම්බ කරන්නේ මේ ට්‍රේඩින් කරන්න උගන්නලා එහෙම නැත්නම් සර්විස් එකක් දීලා තමයි හම්බ කරන්නේ. එහෙම නැත්නම් මේ ට්‍රේඩින් කියන්නේ බොරුවක්, මේකෙන් හම්බ කරන්න බෑ කියලා සමාජ මතයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ ගැන පොඩි දේවල් ටිකක් කරන්න. එතකොට මම කරන්න හදන දේ තමයි මම හිතුවා ආරම්භයක් විදියට මුලින්ම මගේ account එකක් මම පබ්ලිෂ් කරනවා. ඒ කියන්නේ මගේ account එක link කරලා තියෙනවා my Facebook එකට. එතකොට ඒකේ link එක මම පබ්ලිෂ් කරනවා ඕන එක්කෙනෙක්ට. අද ඉඳන් දැන් මේක මම ඇත්තටම මගේ දන්න කියන ගොඩක් කට්ටියට මම දීලා තියෙන ගොඩක් කල් වෙනවා. එතකොට අද ඉඳන් මම මේක YouTube එකට දානවා. ඕන එක්කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න අද ඉඳන් ඉස්සරහටම ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා, මගේ account එක කොහොමද grow වෙන්නේ කියලා පෙන්වන්න මම මේක පබ්ලිෂ් කරනවා. එතකොට ඒ වගේම මම ලංකාවේ ට්‍රේඩින් වලට අදාළ සර්විස් ලබා දෙන, ක්ලාස් කරන, සිග්නල් දෙන, මේ වගේ සර්විස් ලබා දෙන හැම එක්කෙනාටම මම යෝජනාවක් කරනවා තමන්ගේ account එකක් මේ වගේ පබ්ලිෂ් කරලා තමන් කරන්නේ හරි දෙයක්. ඒ කියන්නේ තමන් බොරුවක් කරන්නේ නැහැ. තමන්ටත් ඇත්තටම ප්‍රොෆිට් කරන්න පුළුවන් අනිත් අයට කියලා දෙනවා වගේ. අන්න ඒක පෙන්වන්න කියලා මම යෝජනාවක් කරනවා. යෝජනාවක් හරි චැලෙන්ජ් එකක් විදිහට හරි ඕන විදිහකට බාර ගන්න පුළුවන්. එතකොට මම කියන්නේ මේ තමන්ගේ මේ ලොකු ගණන් සල්ලි පෙන්නන්න, එහෙම නැත්නම් තමන්ගේ පර්සනල් account එකක් එහෙම එළියට දාන්න එහෙම කියන්නේ. කලින් කරපු ඒවා දාලත් නැහැ. ඔයා තමන්ගේ ස්ටුඩන්ට් හරි එහෙම නැත්නම් සර්විස් එක ගන්න කෙනාට හරි ඔයා කියනවනේ ඔයා මෙච්චරක් දාන් එන්න මේ ගාන අපි පෝස්ට් එක කරොත් ඔයාට මෙන්න මෙච්චරක් ප්‍රොෆිට් කරන්න පුළුවන්, මෙන්න මෙච්චර බැලන්ස් එකක් ඔයාට ඕනේ. අන්නේ කියන ගාන දෙන්න නම් ඇති. එතකොට ඒ ගාන ඔයාගේ account එකකට දාලා අද ඉඳන් ඉස්සරහට කොහොමද ඔයා ට්‍රේඩ් කරන්න කියලා හරියට පැහැදිලිව මිනිසුන්ට බලා ගන්න my Facebook link එක පබ්ලිෂ් කරන්න කියලා මම ඉල්ලනවා. එතකොට මෙතනදී කොන්දේසි මොකුත් නැහැ. ඔයාට කැමති බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කැමති account type එකක් පාවිච්චි කරන්න පුළුවන්. ECN, standard, එහෙම නැත්නම් cent accounts පාවිච්චි කරන්න පුළුවන්. analyze කරන method එක technical ඕන එකක් පුළුවන්. fundamental පුළුවන්. ඊට අමතරව indicators promote කරන කෙනෙක් නම් එයාට indicator එකෙන් profit කරලා පෙන්වන්න පුළුවන්. bot එකක් expert advisor use කරනවා නම් ඔයාට ඒකෙන් පුළුවන්. එතකොට කිසිම rule එකක් නැහැ. ඔයාට කැමති විදිහකට analyze ඔයා කරන විදිහට ඔයාට ඒක විදාස වෙනවා profit කරලා පෙන්වන්න. ඊට පස්සේ ප්‍රොෆිට් කරන ගාන. එතකොට ඒකට කිසිම මෙච්චරක් කරන්න ඕන කියලා කිසිම කොන්දේසියක් නැහැ. ඔයාගේ ක්ලයන්ට් එහෙම නැත්නම් ස්ටුඩන්ට් ඔයා උගන්වනවා කියලා පොරොන්දු වෙන්නේ මෙන්න මෙච්චරක් හොයන්න කියලා නම් පොරොන්දු වෙන්නේ ඒ ගානක් තියෙනවනේ. අන්න ඒ ගාන එයාට ඔයා රෙකමන්ඩ් කරන ඩිපොසිට් එක තියෙනවනේ. අන්න ඒ ගාන ඔයා ඩිපොසිට් එක කරලා ඔයා එයාට උගන්වනවා කියන ගාන තියෙනවනේ. අන්නේ මෙන්න මෙච්චර ප්‍රොෆිට් කරන්න උගන්වනවා කියලා. අන්නේ ගාන ප්‍රොෆිට් කරලා පෙන්නනවා නම් යති. ඒක ඔයා කරන විදිහ මත තමයි වෙනස් වෙන්නේ. එච්චරයි. එතනදී කිසිම නීතියක් නැහැ. කැමති ඇනලයිස් මෙතඩ් එකක්, කැමති බ්‍රෝකර් කෙනෙක්, කැමති account type එකක්, ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා. එතකොට දැන් මම දැකලා තියෙන ගොඩක් කට්ටිය මේ කරන දෙයක් තමයි මේ අනිත් අයට ලයිව් ට්‍රේඩ් කරන්න චැලෙන්ජ් කරන කට්ටිය ඉන්නවා. එහෙම කරන හේතුව තමයි ඒක වෙලා ට්‍රික් එකක්. මොකද එහෙම කාට හරි චැලෙන්ජ් කරොත් එහෙම කිසිම කෙනෙක් එන්නේ නැහැ. මොකද ඇත්තටම ඔය දඟලට අයියලා කවුරුත් ප්‍රොෆිට් කරන්නේ නැහැ. ඇත්තම කතාව ඒගොල්ලෝ සල්ලි හොයන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් එකේ. උගන්නලා ඔය ඒ දේවල් වලින් තමයි සර්විස් එකක් ලබා දීලා තමයි ඒගොල්ලෝ සල්ලි හොයන්නේ. එහෙම නැතුව ඒගොල්ලෝ ට්‍රේඩ් කරලා සල්ලි හොයන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. ඒතකොට බය නැතුව චැලෙන්ජ් කරන්නේ ඕක දැනගෙන. හරිද?
එතකොට දැන් අර අපි කියනවනේ පන්සලක් ගාව බාර් එකක් දානවනම් ඒකට විරුද්ධ වෙන්නේ ගමේ කසිප්පු කරන මිනිස්සුන්ගෙන් විතර ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට දැන් මමත් අර මේකෙදී හැමෝටම චැලෙන්ජ් කරලා මේ ඕගොල්ලෝ දැම්මොත් තමයි මමත් දාන්නේ කියලා මෙහෙම චැලෙන්ජ් එක කළොත් එහෙම එතකොට අර මමත් ඒ තත්ත්වෙට වැටෙනවා. ඒකෙන්ද මුලින්ම මම පෙන්නලා තමයි අනිත් අයට කියන්නේ මේක අන්න පුළුවන් නම් පෙන්වන්න කියලා. එතකොට මේ වීඩියෝ එක බලන සර්විස් එකක් කාගෙන් හරි ලබා ගන්න ක්ලාස් එකකට යන සිග්නල් ගන්න ඔය මොනවා හරි සර්විස් එකක් ලබා ගන්න යන ඔයාට අයිතිය තියෙනවා. ඔයා සල්ලි ගෙවලා නම් ඒක ඒ කෙනාට ඔයාගේ ලාභයක් තියෙනවා නම් ඔයාට ඒක අහන්න බලන්න අයිතියක් තියෙනවා. ඒ කෙනා ඔයාගේ මුදලක් ලබා ගන්න ඔයාට ඔයාගෙන් යම්කිසි ආදායමක් ලබා ගන්නේ හරි සර්විස් එකක් දීලාද කියලා ඇත්ත බලන්න ඔයාට අයිතියක් තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ හරියට කට්ටඩියෝ වගේ හරිද? කියන්නේ දේවාල ඔය ඉන්නෝනේ කට්ටඩියෝ එහෙම අපි මොනවා හරි ගිහිල්ලා මිනිහට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් වගේ අහනවා වගේ තේරුනොත් එහෙම දේව භාෂාවෙන් බැලලා අපිව බයි කරලා යවනවා. ඒ වගේ තමයි ඔය නිකන් Facebook එකේ ඔය තියෙන group වලට එහෙම පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. මොනවා හරි ගිහිල්ලා ඇහුවොත් එහෙම වාගේ account පෙන්වන්න කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ? අර ඉන්න මිනිහාගේ ගෝලියෝ ටිකක් ධම්මලා ඉවරලා හොඳට බැනලා අර මනුස්සයව යවනවා. ඒක තමයි සිස්ටම් එක. එතකොට මේ ඔයාගේ ප්‍රොෆිට් පෙන්වන්න එහෙම මොනවා හරි කිව්වොත් එහෙම මගේ ස්ටුඩන්ට්ලගෙන් අහගන්න මම ඒව පෙන්වන්නේ නැහැ. ඔන්න ඔය වගේ නිකන් සද්දයක් දානවා. ඔයාලට කැමති නම් එන්න අන්න ඒකට ට්‍රික් එකක්. එහෙම නිකන් ලොකු ලයින් එකක් දැම්මට පස්සේ හිතන්නේ ආ මෙයා මාර වැඩකාරයෙක්. ඒකින්ද තමයි මෙයා මේ ඉන්නේ. ඒකින්ද මම මෙයාගෙන් සල්ලි ගෙවලාම ඉගෙන ගන්න මේක යන්න ඕනේ. අන්න එහෙම මානසිකත්වයක් එනවා. ඒක ඒ සයිකොලොජි ට්‍රික් එකක්. හරිද? එතකොට මම අයිත් කියනවා මෙතනදී මම කියන්නේ කාටවත් තමන්ගේ මේ ට්‍රේඩ් කරන පර්සනල් account එක පෙන්වන්න කියලා. අතීතයේ දේවල් වැඩකුත් නැහැ. ඒව ඕනෙත් නැහැ. එතකොට අද ඉඳන් ඉස්සරහට ලයිව් මිනිසුන්ට බලන්න දෙන්න තමන් ප්‍රොෆිට් කරන එක. හරිද? එතකොට ඒක ට්‍රේඩ් කරන විදිය අදාළම නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට ඕන විදියකින් ප්‍රොෆිට් කරන ගැම්බ්ලින්ද අරවද මේවද මේ ඔක්කොම ගැම්බ්ලින් තමයි එහෙම බැලුවොත් එහෙම මොකද මේ අපිට මාකට් එක ටෙක්නිකලි ඇනලයිස් කරන්න මේ මාකට් එක රීඩ් කරන්න විදිහක් නැහැනේ. මේක අපි රියල් මාකට් එකේ ස්පොට් එකේ ෆියුචර්ස් වල එන ගණදෙනු ටිකේ අවුට්පුට් එක තමයි chart එකේ පේන්නේ. අපි එතකොට ඒක ඇනලයිස් කරලා කරන්නේ මේ රිස්ක් මැනේජ්මන්ට් එකක් එක්ක යන්න ඕනේ නේද තමයි ඔය ටෙක්නිකල් යූස් කරන්නේ. මේක ටෙක්නිකල් වල ඇති දෙයක් නෑ. ඒක මම හැමදාම කියන දෙයක් නේ. එතකොට මෙතනදී ඔයා ෆුල් මාජින් ට්‍රේඩ් කරනවද එහෙම නැත්නම් මොන විදියෙන් ට්‍රේඩ් කරනවද ඒක අදාළම නෑ. අර තමන්ගේ ක්ලයන්ට් අර කියනවනේ මම මෙච්චරක් මෙහෙම කරන්න උගන්වනවා එහෙම නැත්නම් මෙච්චරක් ඔයාට ප්‍රොෆිට් එක දෙනවා. අන්න ඔය කියන දේ කරලා පෙන්නන්න කියලා තමයි මම කියන්නේ. එතකොට ඕක තමයි චැලෙන්ජ් එක. චැලෙන්ජ් එක එහෙම නැත්නම් මේක යෝජනාවක් ඔය කැමති විදිහකට ගන්න පුළුවන්. චැලෙන්ජ් එකක් විදිහට ගත්තත් කමන්නේ. මොකද මේක කරන්න කාටවත් බෑ. මේක කරන්න පරිම දෙන්නේ 3 දෙනෙක් ලංකාවෙන් වෙයි. එහෙමත් මම හිතන්නේ ඇයිද කියලා. ඕගොල්ලෝ දන්න කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා කරන්න එහෙම කට්ටියට මේ මෙන්න මෙහෙම චැලෙන්ජ් එකක් තියෙනවා. ඔයාට පුළුවන් ද පෙන්නන්න කියලා. ඔයා සර්විස් එකක් ගන්නවා නම් කාගෙන් හරි ඔයාට උගන්වන කෙනාගෙන් හරි ඉල්ලන්න ඔයාට අයිතිය තියෙනවා. මේ මෙන්න මෙහෙම වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාට පුළුවන් දෙයක් පෙන්නන්න. එහෙම ඔයාට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඔයාට මුදල් දීලා ඉගෙන ගන්න. ඔයාට මෙහෙම මේ මාස 3ක්වත් අඩු ගානේ account එකක් ඉස්සරහට රන් කරලා පෙන්නන්න කියලා ඔයගොල්ලෝ බය නැතුව කතා කරලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද කට්ටඩියෝ ඉන්නේ කියලා. ඔය ක්ලාස් එකේ ඉන්න ඒගොල්ලන්ගේ කට්ටියව ධම්මලා ඔයාට බැනලා ඔයාව බ්ලොක් කරලා දාලා යවුවා කියන්නේ හරි ඒගොල්ලෝ කට්ටඩියෝ තමයි. හරි දැන් අවසාන වශයෙන් මම ඔයගොල්ලන්ට මගේ account එක ගැන විස්තර කියන්නම්. මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ලබා දෙනවා මගේ myFX book link එක. එතකොට ඒක ක්ලික් කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තමයි පෙන්නන්නේ. දැන් මගේ group වල ඉන්න කට්ටිය නම් හැමදාම මගේ account එක දකිනවා. මොකද මම live chat එකකට ගිහිල්ලා ඒගොල්ලන්ට screen එක share කරලා මගේ MetaTrader account එකම මම පෙන්නනවා. කොහමද profit එන්නේ live trade run වෙද්දි මම ඒගොල්ලන්ට පෙන්නනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. account එක link කරලා තියෙන්නේ. එතකොට මම මෙතනදී පාවිච්චි කරන brokerage එක තමයි One Royal කියන brokerage එක. එතකොට මේකෙදී මගේ MetaTrader 4 account එකක් තමයි තියෙන්නේ. මගේ deposit එක මෙතන තියෙනවා. මේ බලා ගන්න පුළුවන් deposit එක cent වලින් මෙතන තියෙන්නේ. ඒකට හේතුව මම කියන්න cent වලින් දාලා තියෙන හේතුව. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 1,690ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 1006ක් තමයි මෙතන 1000ක් තමයි මම deposit 1006ක් deposit වෙලා තියෙනවා. එතකොට මේකේ මම gain එක මේ වෙද්දි අරන් තියෙනවා 9.5ක්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් එක කොච්චරක්ද කියලා. මේ තියෙන්නේ 9,611ක් සෙන්ට් වලින්. ඒ කියන්නේ ඩොලර් 96ක් ඩොලර් 1000න් මම මේ වෙද්දි ප්‍රොෆිට් කරලා තියෙන්නේ. හරිද? ඩොලර් 96ක් කියන්නේ 9.6ක්
මම ඩිපොසිට් කරපු ගානේ මම හොයලා තියෙන්නේ. එතකොට මම මේ සෙන්ට් account එක use කරන හේතුව මම මෙතනදී භාවිතා කරන්නේ මගේ expert advisor එකක්. ඒ කියන්නේ robot එකක් තමයි මම භාවිතා කරන්නේ. මොකද මම MQL developer කෙනෙක් විදිහට ගොඩක් කල් ඉඳන් මම වැඩ කරනවා 2020 වගේ ඉඳන්. එතකොට මේ මම ඩෙවලොප් කරපු සිස්ටම් එකක් තමයි රන් වෙන්නේ ඔටෝමේටඩ්. මට ඕන විදිහට මම ඒක හදලා තියෙනවා. එතකොට මේක අපේ කට්ටිය දන්නවා, අපේ ගෲප් වල ඉන්න කට්ටිය මේක දැකලා තියෙනවා. එතකොට මෙතනදී මම සෙන්ට් account එක භාවිතා කරන හේතුව මෙතන expert advisor එකක් භාවිතා කරන හින්දා. හැබැයි මෙතනදී profit එක මම දැන් අපේ කට්ටිය දැකලා තියෙන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ අර දවසින් account double කරන ඒවනේ. හරිද? එතකොට දැන් ඇත්ත දේ මේ ලෝකේ ට්‍රේඩින් සම්බන්ධව තියෙන ඇත්ත කතාව තමයි ඔය පෙන්වන දේ විදිහට මේ ලෝකේ ප්‍රොෆිට් කරන සිස්ටම් නැහැ. හරිද? මම පොඩි දෙයක් කියන්නම්. දැන් ඕගලන්ට ඔය උගන්නන කට්ටිය මහලොකුට කතා කරන ඔය institutional traders ලා ඒ වගේ කතන්දර කියනෝනේ. එතකොට පොඩ්ඩක් හොයලා බලන්න ඕගොල්ලෝ මං කියනකොට ඔය institutional traders ලා කියන මේ CFD කරන මිනිස්සුනේ මේ ලොකු කම්පැනිස් තියෙන ඒ ෆන්ඩ් ඒ වගේ කම්පැනිස්. ඒතර ඒ වගේ වැඩ කරන්නේ, ඒ වගේ ට්‍රේඩ් කරන්නේ හොඳ එක්ස්පීරියන්ස් තියෙන ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් දෙකම දන්න හොඳ qualified මිනිස්සු. ඒතර ඒගොල්ලන්ට අවශ්‍ය කරන tools, data, third level data වෙනකම්ම exchange level data හම්බ වෙනවා. එතකොට Bloomberg terminal වගේ tools අනම්මනම් ඔය ඔක්කොම තියෙනවා. එතකොට දැන් මේ සබ්ජෙක්ට් එක හොඳටම දන්න ලෝකේ ඇත්ත මාකට් එකේ, රියල් මාකට් එකේ, CFD මාකට් එකේ ඔයගලන්ට හම්බ වෙන data බොරු. හරිද? එතකොට ඇත්ත data නෙමෙයි බ්‍රෝකර් කෙනෙක් කරා ඔයාලට මේ මාකට් එකේ රියල් මාකට් එකේ data ගන්න බෑ. මොකද මේ ඒක මම වෙනම කතා කරන්නම් මේ සම්බන්ධව මේ gold market එක ගැන එහෙම කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේ දැන් ඔය institutional traders ලා ගැන මේ කට්ටිය කියනවනේ. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න මේ ඔය කියන ආයතනවල අවුරුද්ද ගේන් එක කොච්චරද කියලා. ලොකු ගණන් ඒගොල්ලන්ට සල්ලි තියෙනවා, බිලියන ගණන් සල්ලි තියෙනවා. අවුරුද්දනම 120ක් වගේ තමයි ඒගොල්ලන්ගේ ගේන්නේ. හරිද? එතකොට අවුරුද්දටම 120කින් ඒගොල්ලෝ නවතිනවා. මාසෙටත් නෙමෙයි අවුරුද්දට. අපේ ලංකාවේ ඉන්න අයලා ඊට වැඩි වැඩකාරයෝද මාසෙන් account එක ඩබල් කරන්න. අර 120 හොයන්නේ අවුරුද්දට අර මිනිස්සු. ඒක එතන තියෙන ෆන්ඩ් එකත් එක්ක බැලුවා මේක ලොකු ගාණක් 120 කියන්නේ. හැබැයි ඒත් ඉතින් ඒගොල්ලන්ට මේ එච්චර මාකට් එකේ ඔය විදිහට ඩේටාත් ඔක්කොම හම්බෙලා ඒගොල්ලන්ට මේ හොඳ ඒ දැනුම තියෙන මිනිස්සු ඉද්දි ඇයි ඒගොල්ලෝ එතනින් නවතින්නේ? ඒගොල්ලන්ට ඊට වැඩිය තව සල්ලි හොයන්න පුළුවන් නේද? අපිට අපේ ලංකාවේ අයියලා අපේ මේ කෝස් කරන ඔය සිග්නල් දෙන අයියලා කියන විදිහට සල්ලි හොයන්න පුළුවන් නම් අර මිනිස්සු ඇයි එතනින් නවතින්නේ? එතකොට පොඩ්ඩක් ඒක ඔලුවට දාගන්න මම මේ කියන දේ. සාමාන්‍යයෙන් ඉතින් මේ ප්‍රොෆිට් එක 9.5ක් මෙතන ප්‍රොෆිට් කරලා තියෙන එක ඇත්තටම මේක වැඩිත් එක්ක සාමාන්‍යයෙන් බැලුවම ඩොලර් 1000ක account එකක මෙතන රුපියල් 30000කට ආසන්න මුදලක් ප්‍රොෆිට් කරලා තියෙනවා රුපියල් වලින් බැලුවම. ඉතින් මිනිස්සෙගේ බේසික් සැලරි එක වගේ. ඉතින් අපේ කට්ටියට ඕනේ අර දවසින් අර පෙන්නන දේවල් ඔය මාකටිං වලට පෙන්නන දේවල් ඒ විදිහට කරන්නේ. ඇත්තම කතාව ඒගොල්ලෝ සල්ලි හොයන්නේ ඔය ඇත්ත ඔය උගන්නන විදිහට ට්‍රේඩ් කරලා නෙමෙයි. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ ක්ලාස් ෆී එකෙන් තමයි ඔය ඔයගොල්ලන්ට පෙන්නන දේවල් අරන් තියෙන්නේ. හරිද? ඇත්ත කතාව ඒක ක්ලාස් ෆී එකෙන් මොනවා හරි සර්විස් එකක් දීලා ක්ලාස් ෆී එකෙන් එහෙම නැත්නම් සිග්නල් එකෙන් හරි මොනවා හරි ඒකෙන් තමයි ඒගොල්ලෝ ඇත්තටම සල්ලි හොයලා තියෙන්නේ. එහෙම නැතුව මේගොල්ලෝ ට්‍රේඩ් කරලා හොයපුවා නෙමෙයි. හරිද? එතකොට මොලේ කල්පනා කරලා යම්කිසි කෙනෙක් ගාවට ඒ කියන්නේ සර්විස් එකක් කවුරු හරි ගාවට සල්ලි දීලා සර්විස් එකක් ගන්න යනවා නම් මොලේ කල්පනා කරලා වැඩ කරන්න. ඒක නමින් අහන්න කොහොමද ඔයා ප්‍රොෆිට් කරන්නේව මට බලන්න පුළුවන්ද? ඔයාගේ my Facebook link එක බලන්න පුළුවන්ද කියලා ඔයා කෙලින්ම බය නැතුව අහන්න. හරි? එතකොට ඉස්සරහට මම තව වීඩියෝ ටිකක් ගේන්නම්. ඉතින් අවසාන වශයෙන් මම ආයි යෝජනා කරනවා අපේ ට්‍රේඩින් සම්බන්ධව මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට පුළුවන් නම් ඔන්න යෝජනාවක් ඕගොල්ලොත් හරියට විනිවිදභාවයෙන් ඕගොල්ලන්ගේ account එකක් පෙන්නන්න challenge එකක් විදිහට ගත්තත් අවුලක් නැහැ. පුළුවන් නම් මාස 3ක් එක දිගට account එකක් run කරලා පෙන්නන්න loss වෙන්නේ නැතුව. loss වෙන එක සාමාන්‍ය දෙයක් මාකට් එකේ. ඒක ප්‍රශ්නයක් නැහැ. overall ඕගොල්ලෝ ස්ටුඩන්ට් ලට ඕගොල්ලන්ගේ ක්ලයන්ට් ලට ඕගොල්ලෝ කියන දේවල් ටික කරලා පෙන්නන්න. එච්චරයි කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන හැම කෙනාටම MyFX book එක ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක එඩිට් කරද්දි මට හිතුණා ආයි පාරක් MetaTrader account එකත් ඔයගොල්ලන්ට පෙන්වනවා නම් හොඳයි කියලා. එතකොට
අවබෝධයක් ගන්න පුළුවන් නිසා එතකොට මේ තියෙන්නේ මං ඔයගලන්ට my Facebook එකකින් පෙන්නපු ඒක ලින්ක් කරලා තියෙන account එක One Royal MetaTrader 4 account එක. ඒතකොට මේක මේ VPS එක ඇතුලේ තමයි run කරන්නේ මම. ඒක නිසා තමයි මෙතන මේ දිනේ 20 කියලා පෙන්නන්නේ අද 21. එතකොට දැන් ඔයගලන්ට පේනවා gold market එක මේ close වෙලා තියෙන තැන. එතකොට මේ විද්දි දැන් මෙතන balance එක තියෙනවා ඩොලර් 1107ක් වෙන්න. මේ සෙන්ට් වලින් නම් 1 ලක්ෂ ගාණක් තමයි පෙන්නන්නේ. මෙතන අපි ගත්තම ඩොලර් 1107ක් වෙන්න balance එක තියෙනවා. හරි. එතකොට account history එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන පටන් ගත්ත දවස තියෙනවා 29 පළවෙනි මාස 29 පටන් ගත්තේ. එතකොට මෙතනට මේ 40000 කියලා පෙන්නන්නේ ඩොලර් 400ක් තමයි මුලින් ඩිපොසිට් කරේ. ඊට පස්සේ මම ආයි ඩිපොසිට් කරා. එතකොට අර my Facebook එකේ ඔයගලන්ට draw down එකක් පෙන්වන ඕන ටිකක් ලොකු. ඒ draw down එක පෙන්වන්නේ ඒකට අදාළව තමයි. එහෙම නැතුව මේ අර මේකේ ලොකු risk එකක් අරගෙන මේ draw down එකක් ගිහිල්ලා නෙමෙයි. එතකොට ඔයගලන්ට මම පෙන්නන්නම් all history එක අරගෙන. right. එතකොට මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් profit එක loss එක කොච්චරක්ද කියලා සම්පූර්ණ ගාන මෙතන 10082ක් සෙන්ට් වලින් ප්‍රොෆිට් කරලා තියෙනවා කියන්නේ මෙතන මම ඩොලර් 100ක් හරියටම ප්‍රොෆිට් කරලා තියෙනවා සිකුරාදා දවසේ මාකට් එක ක්ලෝස් වෙද්දී. එතකොට ජනවාරි 29 ඉඳන් 19 වෙනිදා ඒ කියන්නේ නෑ 20 වෙනිදා වෙනකොට ප්‍රොෆිට් කරලා තියෙනවා account එකෙන් 100ට 10ක් හරියටම ප්‍රොෆිට් කරලා තියෙනවා. එතකොට මාසයක් ගිහිල්ලත් නෑ. හරි. එතකොට මේකේ මේ lot size මේ martingale යන bot එකක් නෙමෙයි මේක. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ 0.01කින් 0.02කින් ඒ වගේ තමයි trade open මේක මේ martingale grid bot එකක් නෙමෙයි. හරි. ඒකත් කියන්න ඕනේ. එතකොට හැමෝටම පැහැදිලි වෙනවා මේක තමයි මම run කරන system එක මගේ මම develop කරපු expert advisor එක. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් මම මේ One Royal broker promote කරනවා එතකොට මේ පෙන්නන ප්‍රොෆිට් එකකින් ද බොරු මේ බ්‍රෝකර් ඇතුලෙන් වෙනස් කරලා මෙහෙම දාලා තියෙන ඔන්න ඔය වගේ කතන්දර කියන්න පුළුවන් මොකද අර කතාවක් තියෙනවා නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ. එතකොට One Royal කියන්නේ regulated broker කෙනෙක් දන්න මිනිස්සු දන්නවා එහෙම කිසිම දෙයක් කරන්න බෑ කියලා. එතකොට මේ මගේ account එක live trade වෙන විදිය මගේ group වල ඉන්න කට්ටිය දකිනවා මොකද මම screen එක share කරලා පෙන්නන හින්දා. එතනින් එහාටත් ඒක පිළිගන්න බැරි කවුරු හරි ඉන්නවනම් ඕගොල්ලෝ කියන ඕන brokerage එකක මම මගේ system එක run කරලා පෙන්නනවා. ඕගොල්ලෝ මගේ deposit එකට වගකීම ගන්න ඕන කිසිම අවුලක් නැහැ. ඕගොල්ලෝ කියන කාලයක් මම මගේ system එක run කරලා මම profit කරලා පෙන්නනවා. මෙතනදී පෙන්නන්න ඕනේ profit කරන්න පුළුවන් කියලා. ඒතර මම ඒක කරලා පෙන්නනවා. ඔය කියන කට්ටිය පුළුවන් නම් ඕගොල්ලෝ කරලා පෙන්නන්න අඩුම මාස 3ක්වත් අඩු ගානේ මේක ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා ඕගොල්ලන්ගෙන් සර්විස් එක ගන්න කට්ටියට පෙන්නන්න කියලා තමයි මම කියන්නේ.